අන්තිමේදී අපි කොහොම හරි දියැල්ල ළඟටම ආවා. අපි දැන් මේ ඉන්නේ නලගන ඇල්ලට යන දියැල්ලට යන පාරේ. දැන් වෙලාව 10:31යි. අපි වාහනේ නවත්තලා දැන් මේ දියැල්ලට යන පාරේ යන ගමන් ඉන්නේ. අපි ආවේ රඹුක්කන, කෑගල්ල, බුලත් කොහුපිටිය අය දේදුගල නේද? දේදුගල හරහා තමයි අපි ආවේ. ඒ එනකොට බුලත් කොහුපිටියෙන් අපිට දාන්න තියෙනවා වම් පැත්තට පාරකට. ඒ පාරේ බෝඩ් එකක් ගහලා තියෙනවා කිලෝමීටර් 3කින් පාර වහලා තියෙනවා කියලා. ඊට පස්සේ අපි හිතුවෙත් මේ අපිට වෙන පාරකින් යන්න වෙයි කියලා. ඊට පස්සේ අපි එතන තිබ්බ වීල් පාක් එකකින් ඇහුවා. ඊට පස්සේ අයියලා කිව්වා මේ බෝඩ් එක ගහලා තිබ්බට යන්න පුළුවන් කියලා. ඊට පස්සේ අපි ඒද්දි අපිට ආපහු ඔය කොහෙදද හම්බුනේ? අර වංගු ගොඩක් තියෙන. ඔව්. ඒ එනකොට අය හම්බ වෙනවා වංගු ගොඩක් එක තැන තියෙන. ඒ කියන්නේ ටිකක් 18 වංගුව වගේ එක ළඟ ලොකු වංගු තියෙනවා. එතනින් බෝඩ් එකක් ගහලා තිබ්බා 2026 1/26 ඉඳලා 2026 1/31 වෙනකන් මාර්ග සංවර්ධන කටයුතු සඳහා ඒ පාර වහලා තියෙනවා කියලා. ඉතින් මේ වීඩියෝ එක බලලා ඒ දවස්වල ළඟ දවසක කවුරු හරි එනවනම් පොඩ්ඩක් පාරවල් වල යන්න පුළුවන් දේවා ඇරලාද වහලාද කියලා දැනගෙන තමයි එන්න ඕන. ඊට පස්සේ ඒ වංගු ටික පහුවෙලා මීටර් 300ක් 400ක් වගේ තව එන්න ඕන. ඒ ඇවිල්ලා තියෙනවා වම් පැත්තට පාරක් බෝඩ් එකක් එක්කම කඩේකුත් තියෙනවා එතන. ඊට පස්සේ එතනින් යන්න ඕන පොඩ්ඩක් පාර පටුයි. එතනින් පොඩ්ඩක් බයික් වීල් වගේ යනවා නම් ලේසි. කාර් වලට එහෙම යන්න අමාරුයි. එතන කඩේ ගාව තමයි දාලා යන්න වෙන්නේ. ඉතින් අපි දැන් එතන ඇතුළටත් ඇවිල්ලා අපි දියැල්ල පාරෙත් ඇවිල්ලා දැන් අපි දියැල්ල ළඟටම ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ ගල් වලින් තමයි අපිට යන්න තියෙන්නේ. එතකොට ඔයා කියන්න බලන්න ඇයි මේ නලගන ඇල්ලට මෙහෙම නම හැදිලා තියෙන්නේ කියලා. ගේස් කරන්න. දියැල්ලේ හැඩේ හින්දා තමයි. ඒ කියන්නේ නලගනකගේ කොණ්ඩේ කඩා හැලෙනවා වගේ තියෙන නිසා තමයි මේ දියැල්ලට නලගන ඇල්ල කියලා නම තියලා තියෙන්නේ. අර හරියෙන් තමයි යන්න වෙන්නේ. අපිට යන්න වෙන්නේ මෙතනින් යන්න බෑ. මොකද මෙතෙන්ට ගියොත් එහෙනම් මේ ගාල උඩට නගින්න වෙනවා. ඒකින්ද අපි යන්න වෙන්නේ අර පැත්තෙන් තමයි යන්න වෙන්නේ. ඔයාලා කියනවා නම් දියැල්ලේ දකුණු පැත්තෙන් තමයි උඩහට යන්න වෙන්නේ. මේ බෑගුත් දාගෙන මේ ගල් උඩයි දියැලි වල යන්න ගවුන් එදන් ඇවිල්ලා. ඔයානේ කිව්ව කවුමක් එදන් ෆොටෝ ගහන්න කියලා. ඔයා කවුද තමයි. ඉන්න කලිසම නමා ගන්න ඕන. කවුමක් එනකට පටවන්න තියෙනවා. සමහර උදාහරණ එන්නේ දියැලි ගන්න බඩ ගන්න. ඔයානේ කිව්වේ. ඉස්සයි ඈ. ඉතලයිනේ. ඇයි ඉස්සලා වැටලාද? යා දියැල්ලේ උඩට යන්න තියෙන පාර නම් එච්චර ලේසි නෑ. පොඩ්ඩක් දුෂ්කරයි.
ඒ කියන්නේ දැන් අපිට මෙන්න මේ ගල් වලින් නැගලා උඩට තමයි යන්න වෙන්නේ. අපි එද්දි තව දෙන්නෙක් හිටියා. අපි ඒ දෙන්නගෙන් ඇහුවට පස්සේ යාලා කිව්වෙත් මේ පැත්තෙන් තමයි යන්න තියෙන්නේ කියලා. ඉතින් අපි බලමු පැත්තෙන් යන්න පුළුවන් නේද? මම මේ ගල් වලින් නෙමෙයි මෙතන පාරක් තියෙනවා නේද? පාරක් තියෙනවනේ. නැද්ද? ඉතින් අර එහෙන් තමයි අපිට යන්න වෙන්නේ. ඉන්නකො ඉස්සෙල්ලාම අයියා. එහෙන් තමයි කට්ටිය ගිහින් තියෙන්නේ. Again. වැලි හින්දා ලිස්සයි ඈ. ඉන්න මයිසල් යන්න. නයි. ඔහොම යන්න. හරි අපි දියැල ළඟට යන්න පාර හොයාගත්තා. ඉතින් ඔයාලත් මේ නලගන ඇල්ල බලන්න එනවා නම් ගොඩක් පරිස්සමින් තමයි එන්න ඕන. දියැල්ලේ උඩටම ඒ කියන්නේ ළඟට යන්න නම් දකුණු පැත්තට දියැල්ලෙන් මාරු වෙන්න වෙනවා. දියැල්ලෙන් දකුණු පැත්තට මාරු වෙන්න වෙනවා. ඊට පස්සේ තමයි ඒ අයින දිගේ දියැල්ල උඩටම යන්න තියෙන්නේ. ඉතින් ඔයාලට මොකද කියන්න තියෙන්නේ? මේ වගේ අමාරු තැන්වල එක්කෙනාට මාත් එක්ක තරහින්ද ඉන්නේ. නෑ මට දැන් බයයි අතනින් බැහැලා යන්නේ කොහොමද? බහිමු කොහොම හරි. මේ පැත්ත දිගේ මෙහෙම මෙයා. ඔව්. තව යන්න පුළුවන්. අපි යමු දියැල ළඟටම. ෆොටෝ ගහන්න. ලස්සන වීඩියෝ ටිකක් ගන්න ඕන කියලා. ඊගේ ගවුමක් ඇඳගෙන ආවා මේ දියැල්ල බලන්න. දැන් පාරේ යනකොටත් වඩා අමාරුයි මෙයාගේ මේ ගවුම අල්ලන් යන එක. යා. අන්නකම් පොඩක්. මේ පේනවනේ යන්න තියෙන පාර. මෙයා මේ දිගේ ඇඳගෙන. බලාගෙන සුදු ලිස්සයි. අන්තිමේදී අපි කොහොම හරි දියැල්ල ළඟටම ආවා. පේනවනේ ලස්සන දියැල්ලේ. අපිට එන්න හරිම ලේසියි. ඔව් ගොඩක් හරිම ලේසි. නෑ ඇත්තටම පාර ගොඩක් අමාරුයි එන්න තියෙන. දෙන්න මේ අයිනෙන් තමයි එන්න ඕන. ওই ගල් ටිකේ. අතන ඉඳලා තමයි අපි ආවේ. තියෙන ගල් ගොඩක් ලොකුයි ඒකින්ද ගොඩක් පරිස්සමින් තමයි උඩට නැගලා එන්න ඕන. කොහොම හරි ඉතින් අමාරුවෙන් ආවා වගේ නෙමෙයි ඉතින් මේ දියැල්ල ලස්සන දකිද්දි ඒ මහන්සි ඔක්කොම ඉතින් නැති වෙනවා. මේ ලොග් එක දැක්කට පස්සේ අපෙන්ට ගෙවල් වලින් ආයේ ලොග් කරන්න දෙන්නේ නැති වෙයිද නෑ. ඔයාලගේ ගෙදරින් තමයි ඔයාලේ උන්නේ එවන් නැති වුණොත් අය. ඉතින් පේනවනේ දියැල්ල. මෙතන අපිට අර මතකද පාරේදී අර වතුර වගේක් පල්ලෙහාට වැටෙන තිබ්බ නේද නිකන් සොරවුවක් වගේ එකක්. අන්න එතනින් වෙන්න ඕන මේ මෙතන පල්ලෙහාට වතුර එන්නේ. මේකේ කාලයකට කියන්නේ වැහි දවස් වලට එහෙම වතුර කියන්නේ එකපාරටම වැඩි වෙනවා. ඉතින් නාන කොට දියැල බලන් ඉන්න අය ඉතින් ගොඩක් පරිස්සමින් මෙතෙන්ට එන්න ඕන. මොකද වතුර වැඩි වෙලා ආපහු යන්න බැරි වුණොත් එහෙම ලොකු ප්‍රශ්නයක් නේද? ඒ නිසා වතුර මට්ටම කොයි වෙලාවෙද වැඩි වෙන්නේ කියලා නැති දවස්වලත් එන්න අමාරුයි. එතකොට ඔව්. කාලෙත් එන්න ගොඩක් අමාරු වෙයි. අයින්න බැරි වෙයි. ඔව් වැස්ස කාලෙදී ළඟට මෙන්න ගොඩක් අමාරුයි නේ. ගොඩක් දුරට බැරිත් වෙයි. දුරින් ඉඳ බලා සැනසෙන්න තමයි වෙන්නේ. පිටින් නම් කොහොම හරි ආවා. ඒ වුණාට ඉතින් අර ගොඩාක් වතුර වැටෙන්නේ නැහැ. මොකද මේ දවස්වල ඉතින් එච්චර වහින කාලෙකුත් නෙවෙයිනේ. ඒ නිසා වලවල් වගේ ගොඩක් ගැඹුරුයි මම හිතන්නේ කියන ඒවා හැරි දකින්න. ඔව් අර නොවැම්බර් මාසේ අර ලොකුවටම බහැපු කාලවල එහෙම වතුර වැඩි වෙලා ගොඩක් තිබ්බ දැන් එහෙම ගල් එහෙම ගහගෙන ගිහිල්ලා වලවල් එහෙම හැරෙන්නේ. ඒක තමයි මේ කාලෙදී මේ දියැල බලන් ඉද්දි ගොඩක් අමාරු මේ දැනට එන්න. ඉතින් බලන්නකෝ ඔයාලත් මේ දියැලේ ලස්සන
මන්න නගින්න බැරි වෙයි ආපහු යන්න වෙයි අපිට අර පල්ලෙහා විතරක් බලලා ආපහු යන්න වෙයි කියලා ඒක සිනාට මම කොහොමද නෑ යන්න පුළුවන් කියලා එදගෙන ආවේ මම මේ දිග ගෞමුකුත් නම් ඇවිල්ලා නගින්න හරි අමාරුයි අත්තටම මේ ඉන්න අමාරුයි මේ එනකට අපි කොහොම හරි ආවා අවුවත් ගොඩක් සැරයි අවුව සැරයි මෙයා මේ අවුවෙත් මාව ඉඳවගෙන අවුත් අපි දැන් යනකොට බලන්න ඕනේ යන්න පුළුවන්ද කියලා බහැලා මේ නැගපු තැන් වලින් බහින්න පුළුවන් ආවගේ නෙමෙයි ඒ තැන් වලින් නගින්න එපා අපි අර අතනින් තමයි පොඩ්ඩක් අමාරු. තමන් නේද අපි ආව විදිහට ආපහු යමු. ඔව් සැර වැඩි උදේ වරුවක හරි අවසරක හරි යනවා හරි ලස්සනයි මේ. දවල් වෙනකොට ඉන්න අමාරුයි නේද? අර බලන එකත් එපා වෙනවා මේ. වතුර වැඩිනේ. දැන් අපි ආවා වගේ නෙමෙයි දැන් වතුර ගොඩක් අඩුයි නේද? ඔව් අපි එනකොට තිබ්බ වතුර ප්‍රමාණය නෙමෙයි දැන් තියෙන්නේ. දැන් පොඩ්ඩයි වතුර එන්නේ. අපි එද්දි ඊට වඩා වතුර තිබ්බා. ඒක වතුර අඩු වැඩි වෙනවා. ඉතින් කොහොම හරි අපි ගොඩක් දුරේ ඉඳලා අපි ආවේ අපි කුරුණෑගල ඉඳලා අපිට කිලෝමීටර් තියෙනවනේ 63ක් කිලෝමීටර් 63ක් අපි උදේ ඇවිල්ලා අමාරුවෙන් මේ ගල් වලින් නැගලා කොහොම හරි මෙයා ඉන්න බෑ කියද්දි අපි ආපහු හැරිලා වෙන පාරක් හොයාගෙන යන්නත් ගිහිල්ලා මේ යන්න තිබ්බේ නෑ එහෙම පාරක් ඊට පස්සේ ආපහු මෙහෙම ඇවිල්ලා මේ ගල් උඩින්ම නැගලා අමාරුවෙන් ඉතින් අපි ආව දියැල ළඟටම කොහොම හරි ඉතින් අපි අපේ අද දවසේ ගමනාන්තේ අපි ලස්සනම තැනට අපි දැන් ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපි තව චුට්ට වෙලාවක් ඉඳලා අපි ආපහු යන්න තමයි ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ. මොකද අපිට තව යන්න ආවගේම දුරකුත් තියෙනවනේ. ඉතින් ඔයාලට කියන්න තියෙන්නේ මේ වගේ තැන් වලට ආපුවාම මොනවද කරන්න ඕනේ මොනවද කරන්න ඕනේ නැත්තේ. මෙතන වලට ආවහම අපි ඔයාලා ගේන බඩුව හැමතැනම දාන්න එපා. ඔය පොඩි පින්න නම්මනම් ඒවා ගෙදර යරයි යන්න ආපහු ආයෙ එකක් කියන්න තියෙන පරිස්සම දෙන්න මේ ගල් එක්කනවා. එතකොට මේ ඔයාලගේ පරිස්සම ඔයාලා තමයි බලා ගන්න ඕනේ. මේ පැත්තෙන් කවුරුත් නැහැ නේ එහෙම බලන්න. එතකොට තමන්ගේ පරිස්සම තමන්ම තමයි බලා ගන්න ඕනේ. අනිවාර්යයෙන්. ඉතින් ඔයාලා මතක් කරන්න තියෙන්නේ අපේ channel එක subscribe කරපු නැති කෙනෙක් ඉන්නවනේ channel එක subscribe කරන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් like කරන්න, comment කරන්න, එදින share කරන්න, තව යාළුවොත් බලන්න. ඉතින් අපේ වීඩියෝ එක මෙතනින් ඉවරද? ඉවරනේ. අපේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. ඒ වුණාට අපේ මේ සුන්දර තැන් හොයාගෙන යන ගමන තාම ඉවර නෑ. මේ තව එක තැනක් විතරයි. තවත් සුන්දර තැනකින් ආපහු හම්බෙමු. එහෙනම් මේ vlog එක මෙතනින් නවත්තනවා. එහෙනම් ගිහින් එන්නම්. bye.